පක්ෂය අතහැරලා ගියේ අය නෙවෙයි. අපි ගත්ත දේශපාලන තීන්දුව වල වෙනස්කම් නිසා ඈත් වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය බොහෝ අය ලං වෙනවා. ඒ වගේම පක්ෂය අතහැරලා මාලිමාවට ගියපු බොහෝ පිරිසක් දැන් වෙනකොට යථාර්ථය අවබෝධ කරගෙන අපිත් එක්ක එකතු වෙනවා. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න. කිරීතුරුම් දාන සම්භාරය බාර වේවා කැප වේවා පත් අපි පක්ෂයක් විදිහට අපි ඕනෑම වෙලාවක මැති වෙන්න සූදානම් කියන මානසිකත්වය අපි ඉන්නේ. මොකද අපි මැතිවරණ කල් දාපු දේශපාලන බලවේගයක් නෙමෙයි. අපි හැමදාම මැතිවරණ වෙලාවට තියන්නත් වෙලාවට කලින් තියපු දේශපාලන බලවේගයක්. ඉතින් මේ වෙනකොටත් නාම යෝජනා කමිටුව කැඳවමින් ලංකාවේ හැම පළාතකම නාම යෝජනා බලාපොරොත්තුෙන් ඉන්න පිරිස අපේ පක්ෂ නායකයෝ මුණ ගැහෙනවා. ඉතින් අද දිනේදීත් හෙට දිනේදීත් වෙනකොට ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල නාම යෝජනා කමිටුව මුණ ගැහිලා අවසන්. මම දැන් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විදියට අපි දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට හැම ප්‍රාදේශ සභාවකටම වගේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ පොකොට්ටු විදියටත් යම් ප්‍රාදේශ සභාවලට අපි සන්දානගත වීමක් තුලින් ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙනවා. අපිට පේනවා මේ කවුරු කාලේ පක්ෂය අතහැරලා ගියා නැවතත් පක්ෂයට එකතුලා ඉන්නවා. නෑ මම දැන් ඒ කට්ටිය පක්ෂය අතහැරලා ගියේ අය නෙවෙයි. යම් අවස්ථාවල යම් හිතමනාප වීම සහ අපි ගත්ත දේශපාලන තීන්දුව වල වෙනස්කම් නිසා ඈත් වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අය බොහෝ අය ලං වෙනවා. ඒ වගේම පක්ෂය අතහැරලා මාලිමාවට ගියපු බොහෝ පිරිසක් දැන් වෙනකොට යථාර්ථය අවබෝධ කරගෙන අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මම දන්නේ ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ක්‍රමවේදය. ඒ හින්දා ඉදිරියට අපේ ප්‍රතිපත්ති වලට ගරු කරන සහ අපේ ප්‍රතිපත්ති විශ්වාස කරන මේ රටට ආදරය කරන ජනතාව බොහෝ පිරිසක් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ වටා ඒකරාශී වෙයි. අනාගතයේදී යම් කිසි පෙරලියක් කරන්න සූදානම්ද? අපිට ඉතින් සන්නද්ධ හමුදාවල් නැහැ අරගල කළා මන්තිරු පාරේ ගහදෙන එකලා ගෙවල් ගිනි තියලා අඬු ගන්න. හැබැයි ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ රාමුව ඇතුලේ අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. දැන් බොරු ගොඩක් කියලාදී නැත්තම් කියලා කියන්නේ ඔබතුමාලා දැන් මේ බොරු ඔප්පු කරන්න මොන වැඩ පිළිවෙලක් කරගෙන මේ මාස දෙක තුල. ඒ බොරුව කියන එක එයාම ඔප්පු කරනවා. පාර්ලිමේන්තුවේ මහත්තුරුගේ කතා අහන් හිටියොත් 159 දෙනාගේ එයා කියපු බොරුව එයා විසින්ම ඔප්පු කරනවා. බොරුවක් කියන එක. ඒ විතරක් නෙවෙයි. බොරුව කීම Tamanට ලැබිච්ච අයිතිවාසිකමක් විදියට පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ විපක්ෂයේ විදියට අපි කළ යුත්තේ අපේ දේශපාලන ප්‍රතිපත්තිය සහ පක්ෂයක් විදියට ශක්තිමත් වීම. ඒ අය කියපු බොරුවක් කියන එක එයා විසින්ම ඔප්පු කරයි. ප්‍රධාන එකක් දෙකක් කියනවා ආචාර්ය මහත්තයාට වගේ. මම දැන් ඔය බොරුව අපි තවත් සමාජගත කරන්න අපි ඒක නිරන්තරයෙන් කියනවට වඩා හොඳයි අපේ ප්‍රතිපත්ති එක්ක අපි දේශපාලනය කරන එක. මොකද ඒ හින්දා තමයි අපි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ මේ අලුත් පරම්පරාවේ දේශපාලන බලවේගයේ අවශ්‍යතාවය ඉටු කරන්න යනවා මිසක් ජනතා විමුක්ති පෙරමුණේ බොරු දේශපාලනය තහවුරු කරන්න යන ගමනක් නෙවෙයි. ඒ හින්දා ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියවලා ඒ අය පාර්ලිමේන්තුවේදී අතිගෞරව ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරිය අතුරු කණ්ඩායමගේ කතා දිහා බැලුවම ඒ අය කියපු බොරුව කියන එකම පේනවා. ඒ වගේ තමයි මේ ඔක ඔබතුමා අහන්න ඕනේ මොනවද කියපු එක ඇත්තක් පුළුවන් නම් පෙන්වන්න එක. ගමින් ගමට යන වැඩසටහන දැන් මේ පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරලා අද දවසේ කොහොමද වැඩ කටයුත්ත කොහොමද අද දවසේ ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් අද දිනෙත් අපි පුත්තලම් දිස්ත්‍රික්කයේ ගම් කීපයකට යනවා. ඉතින් ඒ වගේම ඉදිරි මැතිවරණෙත් එනවා. ඉතින් මේ මැතිවරණ එක්ක මම හිතන්නේ අපි අද වනාත විල්ලුවෙන් අවසන් කරාට ඉදිරි සති කිහිපය ඇතුළත ලංකාවේ හැම ප්‍රාදේශ සභාවකම අපි අපේක්ෂකයන් ජයග්‍රහණය කරවන්න අපි යන බලාපොරොත්තු වෙනවා. අන්තිම වශයෙන් කොහොමද වැඩ පිළිවෙල ප්‍රචාරයක් කරන්නේ? විශේෂ වැඩ පිළිවෙලක් තියෙනවද නැත්නම් කොහොමද? අපි ගමෙන් ගමට යනවා. අපි අපේ පාක්ෂිකයන් මුණ ගැහෙනවා. අපෙන් ඈත් වෙච්ච අය අපි කතා කරනවා. ඒ අපි ලං කර ගන්නවා. ඒ වගේම අපේ ප්‍රතිපත්ති අපි කියනවා. අපිට පුළුවන් දේ පුළුවන් කියනවා. කරන්න බැරි දේවල් තියෙනවා නම් අපි බෑ කියලා කියනවා. අපි බැරි දේවල් මවාපාලා ජනතාව නොමග යවන්න සූදානම් නැහැ. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න.